නුවණින් හිතන්න කරුණක් මං කිව්වේ. ඇස් හැමදාම පේන්නේ. ඔය ඇස් පොට්ට වෙනවා. ඇස් පොට්ට වෙන්න මත්තෙන් බණ පොත් ටික කියව ගන්නට. කන් හැමදාම ඇහෙන්නේ. ඔව බිහිරි වෙනවා. ඒවා ඇහෙන කාලේ වල හොඳට ධර්මයේ අහමින් හිත ධර්මයෙන් පුරවන්න. හොඳ දහම් දෙනුමක් හදන්න. ඊළඟට හොඳ ත්‍යාග ගුණයක් අත්‍යවශ්‍යම එකක් දන් දීම, අතහැරීම. අතහැරීම කියන එක ජීවිතයක් ඇතුලේ අපි පුරුදු කරනවා කියන එක අපි අපිටම කරගන්න සුවිශේෂී ආරක්ෂාවක්. ඒකනේ බුදුරජාණන් වහන්සේ අර ගාථාවෙන් වදාළේ ආදිත්තස්මින් අගාරස්මින් යන්නී හරති භාජනං තන්තස්ස හෝති අත්තාය නෝචායං තත්ත ඩයිහති. හරියට මේ වගේ ගෙදර ගෙනි ගන්නා කලට ගෙදර ඇතුලේ තියෙන වටින පහේ දෙයක් එළියට දාගත්තොත් ගින්නෙන් බේරී ඉතිරි වන්නේ එය පමණි. ගෙදර ඇතුලේ ඇවිලිච්චා ගැන හීල්ලුවාට ආයේවා ලැබෙන්නේ නැත. ඒවන් ආදිපිතෝ ලෝකෝ ජරාය මරණයනච. ඒ වගේමයි ජීවිතය නැමැති නිවස, ජීවිතය කියන ලෝකය ජරාමරණ ගින්නෙන් ඇවිලී තිබේ. නීහරේතේව දානේන. ගිනි ගන්න අතරෙම දන් දෙන්න. දින්නම් හෝති සුනී හටන්. දුන් දේ ප්‍රවේශමෙන් බැහැර කරන ලද දෙයයි. අපේ ගෙදරකට ගිනි ඇවිනුනොත් ඒ ගේ ඇතුලේ තියෙන බඩු මුට්ටු වලින් එළියට දාගත්ත ප්‍රමාණය අපිට ඇවිලිච්ච ටික අහිමි. ආන් ඒ වගේ ඔයාලා මේ ජීවිතේ ජීවත් වෙද්දී දන් දෙන ටික ඔයාලගේ. දන් නොදී ඉතුරු කරන කොටසක් තියෙනවනේ. දෙන්නේ ඔක්කොම දෙන්න බෑනේ. සාමාන්‍ය ප්‍රායෝගිකව අපි දෙන කොටසක් තියෙනවා, දී ගන්න බැරි කොටසක් තියෙනවා. ඒ ටික අපිට අහිමි වෙන කොටස නේද? ඒක අපිට අහිමි. අපි හිතමු අපි ජීවත් වෙන ගෙදර අපිට දී ගන්න බෑ. ඒක අපිට පරම්පරාව වෙනුවෙන් තියලා යන්න වෙනවා. අපි ඒක දන් දුන්නේ නැහැ. හැබැයි අපි හිතමු අපි ගෙදර තියෙන යම් වටින බඩු මුට්ටුවක් අරගෙන ඇවිත් අපි පූජා කළා. ගෙදර අපට අහිමි වෙනවා. පූජා කරපු දේ අපේ දේ වෙනවා. දානේ ලොකු රැකවරණයක්. ඒ නිසා පොඩි පොඩි දානක් දෙන්න. ලොකු ලොකු දානක් දෙන්න. මහා දානක් දෙන්න. තමන්ට දන් දී ගන්න පුළුවන් හැම ආකාරයකටම දන් දෙන්න. දානයක් ගැන අහන්න ලැබුණොත් මෙහෙම දානකුත් වෙලා කියලා හැකියාවක් තියෙනවා නම් එහෙම දානකුත් කරගන්න. දැන් මේ පැතිවල ඉන්න සදහැවතුන්ලට මං හිතන්නේ කරුණා අනුකම්පාවෙන් කරන්න පුළුවන් ලස්සන එකක්. ඔය මේ පැත්තේ සතුන්ට වතුර ඩිංගිත්තක් බොන්න නාගන්න ගිලෙන්න ඔය ගෙදරවල වල පුළුවන් නම් මොකක් හරි එකක් ඇටෙව්වොත් උන්ට ඒක හරි පහසුවක් වෙයි. ඔය කොළඹ පැත්තට එහෙම වෙන්න නම් ඒවට කියන්නේ බර්ඩ් බාත් කියලා. ඉතින් බර්ඩ් බාත් මොන්නේ ඔය කොටයක් හාරලා ගත්තක් කමක් නැහැ. ඒකට වතුර ඩිංගිත්තක් පිරෙව්වොත් එහෙම මේ තියෙන ගිනි රස්නෙට ඔය දෙමලින්චෝ වගේ සත්තු බැහැලා ඉඳී ඕකේ. උන්ට ඒකට යම් සැනසෙල්ලක් තියෙන්නේ. අපිට කොච්චර දේවල් කරගත්තකද? ගෙවල් වල ඉතුරු වෙන දන් කුඩයක් ඔය සතෙකුට පොඩ්ඩක් පිළිවෙලකට කණ්ඩ දෙන්න අපිට හැකියාවක් නැද්ද? හොඳටම හැකියාව තියෙනවා. සමහරු ඒක කරන්නේ නැත්තේ හරි පොඩි පටු දෙයක් මුල් කරන්. සමහරුන්ගේ ගෙවල් වල ඔය බර්ඩ් බාත් මේ මොනවාද ලේනුන්ට කුරුල්ලන්ට කණ්ඩ දෙන ලෑලි යාල ගහන්නේ. මං නිකන් අහලා තියෙනවා මේ ආන් අර කොටසට වෙන්න ඔයාලට ගහක ගැහුවේ කිනේ සත්තුන්ට කණ්ඩ දෙන්න තැන. ඇයි එහෙම එකක් ගහන්නේ නැත්තේ? අම්මෝ ස්වාමීන් වහන්සේ කරදරයි හැඩි වෙනවා. සත්තු ඇවිල්ලා ඕක කණ්ඩ ගත්තට පස්සේ හැඩි වෙනවා. ඒ හින්දා ගහන්නේ නැත්තේ. මං ඉතින් hina වෙලා කියලා තියෙනවා. හරි ඉතින් ඇත්ත. ඔය කොයි ගෙදරකවත් නැහැ.
කාලා අස් කරලා යන කුරුල්ලෝ. ඇවිල්ලා උන් කාලා එතන සුද්ධ කරලා. එහෙම යන කිසි කුරුල්ලෙක් නැහැ. ලේන්නු අර ලේන් ලෑල්ලේ කාලා ඒක හොදලා යන්නේ. ඒක කවුද කළ යුත්තේ? දන් දෙන කෙනා ඒක කරන්න ඕන. ඔයාලා සංඝයාට දන් දෙනවා. සංඝයාට දන් දුන්නාට පස්සේ ස්වාමීන් වහන්සේලා දන් වළඳලා ඉඳුල් අයින් කරනවා. පඩික්කම් වලට පාත්‍ර ආදී හොදනවා. ඊට පස්සේ ඒ ටික අස්පස් කරන්නේ කවුද? ඔයාලම අස් කරලා. පුළුවන් නම් දානශාලාවේ ඔය මේස ටික ආදී සුද්ධ කරන ඒවත් කරලා. ඔයාලා ඔයාලගේ දානය සම්පූර්ණ කරන් යනවනේ. ආන් ඒ වගේ සතෙකුට උනක් කන්න දෙනකොට ඒ සතාට සතුටකින් යුක්තව කන්න දෙන්න. බුදුරජාණන් වහන්සේ වදාලා මාතරං දානය ගැන මේ මිනිස්සු දනී නම් ඉඳුල් බඳුන හෝදා විසිකරන ඉඳුලද මෙයද සතුන්ට ආහාරයක් වේවා කියලා පූජා කරනවා කිව්වා. ඉඳුල් භාජනේ හොදලා ඒක හලනකොට ඒක දානයක් වේවා කියලා හිතලා දැම්මොත් ඒකත් අපේ ජීවිතේට පින් වැඩෙන දානයක්. මේ බුද්ධ වචන මේවා ගැන විශ්වාසය ඔළුවේ තියාගෙන කල්පනා කරනකොට ඒවා හරියට දැනෙනවා. මට ඔය බණපදේ ඇහුවට පස්සේ මං දවසක් මම දැක්කා ඉඳුල් හොදපු තැනක ඔය මේ වන්දනා ගමනක් ගිහිල්ලා දන් වෙලඳවට පස්සේ එතනම අපේ ස්වාමීන් වහන්සේලා ඔය මේ එතන තිබුණු පැත්තක සමන් වහන්සේලාගේ අත් හේදුවා. අත් හොදලා අපි ඔය පළතුරු ටික වළඳ ඉන්නකොට මම බලාගෙන කට්ටියක් ඇවිත් අර ටික අරන් යනවා. බත්තට උස්සන් වෙවුල යනවා. බත්තටි බරයි කෙලින් ය아가න්න බෑ. ඒක ගත්තට පස්සේ රුයිතට යන්නේ. අර කැරට් කෑලි එහෙම කොට උස්සන් යනවා වගේ යාලා 7-8 දිනක් එකතු වෙලා අල්ලලා යනවා. අපිට චූටි දෙයක්. අපිට ඉඳුලා. හැබැයි එයාලට බොජුණා. ඒ නිසා ඉඳුල් වතුර ඩිංගිත්තින් පවා දානි පුරුදු කරගන්න තමන්ට හැකි හැම වෙලාවකම මිනිස්සුන්ට දානයෙන් සන්තර්පණය කරන්න පුළුවන් අවස්ථා කරගන්න සංඝයාට දන් දීම කියලා කියන්නේ මේ ජීවිතේ අපි ලබන මහාම ලාභෙනේ. අනුත්තර පින්කිතේ පින් අස්වනු වපුරනවා. මේ උතුම් සංගරුවන් වහන්සේලා වැඩ ඉන්නේ ඔයාලට පින් පුරා ගන්න. ඒ සංඝයා ළඟට ඇවිත් සංඝයාව දනින් පැනින් පුදා මහත්ඵල පින් කරගන්න. ගෙවල් වල සම්බුද්ධ පූජා පැවැත්වීමෙන් පවා දානෙන් පින් කරගන්න. අද පේමරත්න මහත්මයාගේ ධර්ම දානය මේ ධර්ම දාන පින්කම දකින්න සදහැවතුලට හිතෙන්න ඕන. මගේ ජීවිතේටත් ඕන මතක හිටින ධර්ම දානය. සාමාන්‍යයෙන් ධර්ම දාන අතරේ මතක හිටින ධර්ම දානයක් කරගන්න ලැබෙනවා කියන එක පුදුම ලාභයක්. මේ පේමරත්න මහත්තයා මීට කලිමුත් අපි වඩම්මලා මට මතකයි වැව් පිටියකද කොහෙද මහා විශාල ධර්ම දානයක් කළා රාත්‍රියක. හිතවල ඇඳෙන ධර්ම දානයක්. ඒ කියන්නේ මේක මගේ ධර්ම දානයයි. මේ දෙනෝ 1000ක් දෙනා බණ අහන්නේ මා නිසයි. ආන් එහෙම දැනෙන ධර්ම දානයක්. ජීවිතේ කරගන්න ධර්ම දානය ගොඩාක් දුර්ලභයි. මේ ලෝකේ දාන අතරේ ධර්ම දානයේ අග්‍රයි දුර්ලභයි. කොච්චර දුර්ලභද? ධර්ම දානය කොච්චර දුර්ලභද? ඒ ගැන මෙහෙම කිව්වේ කි ධර්ම දානය කල්ප 100කට දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවට පස්සේ රහතන් වහන්සේලා ධාතු වඳිනකොට කිව්වා බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ සම්බුදු උපතනං කල්ප 100කට දුර්ලභය. බුදු කෙනෙක් උපත නොලබා ධර්මයේ නැත. ධර්මයේ නැත්තම් ධර්මයේ දන් දීමක් නැත. එහෙනම් වැරදිද? ධර්ම දානය කල්ප 100කට දුර්ලභයි.
කල්ප 100කටත් දුර්ලභ ධර්ම දානයක්. අනිවාර්යෙන් තමන්ට තනියම බැරි නම් කට්ටියක් එක්ක එකතු වෙලා හරි මේ අපේ ධර්ම දානයයි අපි මූලික වෙලා කරපු ධර්ම දානයයි කියලා දැනෙන ධර්ම දානයක්. ඔයාලා ජීවිත එකක් හරි කරගන්න. ඒති ඔය මං කිව්වේ දානය ගැන. දානයත් එක්ක ජීවිතේ ඉස්සරහට යන්න අරින්න. ඒ කියන්නේ මං කියන්නේ මෙහෙම. අපි දන් දීදී නාකි වෙමු. දෙන්න පුළුවන් කාලය අපි දන් දීදී නාකි වෙමු. යම් දවසක් එනවා කියලා හිතමු අංශ භාගයක්වත් ඇවිද්දේ හැදිලා නැගිට ගන්න බැරුව ඇඳට වැටෙන ආන් එදාට දීපු දාන ගොඩාක් හිත ඉන්න පුළුවන් ජීවිතය අපි හදමු. ඔයාලා හිතන්න යම් මේ දවසක් ආවා කියලා දරුවෙක්වත් සලකන්න ළඟ නැතුව අපි ඇඳට වෙලා එදාට අපේ හැකියාවල් ඔක්කොම ටික ඉවරයි. අපේම කකුල් දෙක අපිට ඕන විදිහට වැඩ නැහැ. අපේම ඇඟ අපට ඕන විදිහට වැඩ නැහැ. අපි ආසයි නැගිටින්න නැගිට ගන්න බෑ. එහෙම මොහොතක අපි හිතෙනුත් අසරණ නම් අපේ ඇඟත් අපිව අසරණ කරනකොට අපි හිතෙනුත් අසරණ නම් මේ වචනේ සාධාරණයි. අපි අන්ත අසරණයි. ඔයාලා අන්ත අසරණ වෙන්න නම් තියාගන්න එපා ජීවිතේ. අපිට මොන ධර්මයකින්වත් පින්වතුනේ කය උත්පල වෙන එක නවත්තන්න බෑ. මොන ධර්මයකින්වත් බෑනේ. කය උත්පල වෙන එක අපිට නවත්තන්න බෑ. අංශ භාග වගේ රෝගවලට බඳුන් වෙන්න අපිට උරුමයක් තියෙනවා නම් ඕකෙන් පැනලා බේරෙන්න අපිට විදිහක් නැහැ. මම මේ කියලා දෙන්නේ කරගත හැකි තැන. හැබැයි ගොඩක් වෙලාවට මිනිස්සු කරන්න පුළුවන් එකට අත ගහන්නේ නැහැ. කරන්න පුළුවන් එකට අත ගහන්න සුදුසුම පිරිස ඔයාලා. මොකද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න එකතු වෙන වාසනාව ඔයාලා උදා කරගත්තා. ඒ නිසා ඊටු ටික කරගන්න වාසනාවත් බොහෝ වෙලාවට ඔයාලට තිබිය හැකියි. ඒ නිසා හොඳ දහම් දෙනුමක් හොඳ දහම් දෙනුමකින් යුක්ත ත්‍යාග ගුණයක් ජීවිතය හදන්න. ධර්මයේ දන්න කෙනෙකුට දන් දීම කියන එක මං හිතන්නේ ධර්මයේ නොදන්නවට වඩා ලස්සනට කරගත්ත හැකි.